කොහොමද දරුවනේ? මම මේ මගේ ගෝලයෝ එක්ක ලොකු වැඩක් කරන්න හදන්නේ. කෝ මගේ ගෝලයෝ ටික මෙහෙට ආවනම් අන්න අපේ ගුරුතුමා අපිට කතා කරනවා. අනිත් අයටත් එන්න කියන්න. මං කියන්නම්. ගුරුතුමනි ඔන්න අපි ආවා. ළමයිනේ කෝ පොල් බැහැමුණා. මං ඔයාලට එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න. මං එයාට කිව්වා. එයා ටිකක් පරක්කු වෙයි. එහෙනම් බඩේ අමාරුවකටවත් කැලේ පැන්නද දන්නේ. ළමයිනේ මගේ දැනුම ඔයාලට විතරක් මතක තියාගන්න අමාරුයි. ඒ හින්දා මගේ විශාල දැනුම හැමෝටම බෙදලා දෙන්න ඕනේ. ළමයිනේ මට හිතෙනවා අපි අලුතෙන් ගෝලයෝ ටිකක් එකතු කරගත්තනම් හොඳයි කියලා. අපි දෙකට බෙදිලා ගිහින් ඉස්සරහ තියෙන ගම්වලින් කට්ටිය එකතු කරගමු. පුවක් බඩිල්ලයි රබ්බඩෙයි පොල් බෑ මූණවත් අඩ ගහගෙන අර පැත්තට යන්න. එහෙනම් ළමයිනේ අපි යමු. මාත් එනවෝ පොඩ්ඩක් ඉන්ඩෝ. මගේ ගැඹුරු දැනුම තේරුම් ගන්න පුළුවන් තරම් හැකියාවක් නෑ වගේ ඒ උන්දට. ඒකනේ යන්නේ මග ඇරලා. අපි දැන් කී දෙනෙක් එක්ක කතා කරලා බැලුවද? අපේ විශාල දැනුම තේරුම් ගන්න පුළුවන් අය නෑ වගේ. ළමයිනේ දැන්නම් හවස් වේගෙන එන්නේ. මෙහෙනම් අපි වගේ බුද්ධිමත් අය හොයාගන්න නෑ. හෙට අපි එහා ගමටත් යනවනේ. එහෙන් කට්ටිය හොයාගමු. දැන් අපි අම්මලමට යමු ළමයිනේ. මට හරි මහන්සි. ඔන්න අපි අම්බලමටත් ආවා එහෙනම්. අනිත් අය ඇවිල්ලා නෑ නේද? කාව හරි හොයාගෙනද දන්නේ. අන්න අරගොල්ලොත් එනවා. එයාලටත් කවුරුත් හම්බ වෙලා නෑ වගේ. ළමයිනේ ඔයාලටත් බැරි වුණා නේද ගෝලයෙක් හොයාගන්න? ඔව් ගුරුතුමනි. හොයාගන්න බැරි වුණා. මේ ගමෙන් කොහෙ හොයාගන්නද? මෙහෙ අය දන්නවද ඔබතුමා වගේ අවස්ථාවට අනුව වැඩ කරන විදියවත්? හෙටත් බලමුකෝ අපි. දැන් ළමයිනේ රෑට කන්න මොනවා හරි හදාගන්න ඕනනේ. පුවක් බඩිල්ලෝ ඔයා ගිහින් හොඳ එළවලු ටිකක් බලලා අරන් එන්න. රබ්බඩේ ඔයා හොඳ හාල් ටිකක් ගේන්නකෝ. පොල් බෑමූනෝ ඔයා ගිහින් හොඳ කෙසෙල් කොළ ටිකක් කපාගෙන එන්න. මං කෝටු කිතයියටත් කිව්වා ලිග්ගල් 3ක් ගේන්න කියලා. හරි ගුරුතුමනි අපි ගිහින් එන්නම්. හාල්වල ගණන් කොහොමද මුදලාලි? හාල් සේරුවක් නම් පණම් 3යි. ගෝණියක් ගන්නව නම් මං පණම් 25ට දෙන්නම්කෝ. හාල් නම් හොඳටම ගණන් වැඩි. ඊට වඩා හොඳයි එළවලු විතරක් කාලා හිටියනම්. මේ එළවලු වල ගණන් කොහොමද? ඕන එකක් ගන්න. පණමයි වෙන්නේ. කරවිල නම් තිත්තයි. වම්බටුයි බණ්ඩක්කයි සීතලයි. අනිත් ඒවත් හරියන්නේ නෑ වගේ මං යනවා යන්න. චුක් චුක් චුක්. හූනත් මේවා ගන්නෙ එපා කියලා චික් 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 ගාපු එකේ මේකට බෙදාගෙන කාලා නිකන් ලෙඩ හදාගන්න ඕනේ නෑනේ. මං යනවා යන්න. මේක හරියන්නේ නෑ. මේ ගල් එකිනෙකට වෙනස්නේ. මේ වගෙන් නම් ලිපක් හදාගන්න බෑ වගේ. මං යනවා යන්න. කණ්ඩ පුළුවන් ඒවත් නෑ. හොයාගන්ට ඒවත් නෑ. කෑමත් නෑ. කෝ ළමයිනේ බඩු ගෙනාවද පුවක් බඩිල්ලෝ? කෝ ගෙනාපු එළවලු? කිසිම දෙයක් නෑ. එතන එළවලු එක්ක සීතලයි නැත්තම් තිත්තයි. ඒවා කාලා ලෙඩ හදාගන්න බෑනේ. ඒ නිසා මං ගෙනාවේ නෑ ගුරුතුමනි. කෝ අනිත් අය ගෙනාපුවා. අනේ ගුරුතුමනි එක වගේ ගල් හොයාගන්න බෑනේ. එක එක ගල් එක එක පාට රබ්බඩේ ගණන් හදලා බලලා ගුරුතුමනි හාල් සේරුවක් ගන්න එක හරිම පාඩුයිලු. ඒක නිසා අරන් නෑ. නේද රබ්බඩේ? මං කෙසෙල් කොළ කපන්න හදනකොටම හූනෙක් එපා කිව්වනේ. ඉතින් මං ආවා එන්න. මාත් එක්ක ඉඳලා මගේ ගෝලයෝ ටික හරිම නුවණක්කාර වෙලා හොඳ තීරණ ටිකක් අරන් තියෙනවා. එහෙනම් ළමයිනේ දැන් රෑ වෙලානේ අපි ගිහින් නිදාගමු. හෙට උදෙන්ම යන්නත් එපැයි.